HSPA Plus තාක්ෂණය සමග සුපිරි වේගයෙන් එන 3.75G Etisalat ඉන්ටර්නෙට් වෙතින් දැන් ඔබේ රට ගැලපෙන වේගය තෝරා ගන්න පුළුවන්. Etisalat dongle. කටට රහට ගමේ තාලෙට ලුණු ඇඹුල තිමිරි ගසෑ ලුණු මිරිස නාවල ඇඹුල නුගේ ගොඩ බොහොම ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ. උද්දික ප්‍රේමරත්න කියන්නේ සමහර කෙනෙකුට ජීවිතේ අවුරුදු ගාණක් ගිහිල්ලා ගන්න බැරි සමහර තීරණ දවස් 6ක් 7ක් ඇතුළත ගත්ත මිනිහෙක් මගේ ජීවිතය ඇතුලේ මම හරිනම් පෞද්ගලික දන්න කාරණා ඇතුලේ උද්දිකකට ජීවිත කතාව ගැන සහ ජීවිතය ගැන මේ අර්ථකථනයක් දෙන්නකොත් කෙටිම අර්ථකථනය උද්දික තේරුම් ගත්ත විදිහ මොකද්ද ජීවිතය කියන්නේ මොකද්ද? ජීවිතය කියන්නේ දැන් නිරෝෂන් නැවෝ වගේම හරි අමාරු ප්‍රශ්නයක්. මේකයි මම සාමාන්‍යයෙන් මට හිතෙන දේ ටිකක් කරන පුද්ගලෙක්. මට හිතුනොත් මේක හොඳයි කියලා මම කරනවා. එහෙම එකක් තමයි කියන්නේ දවස් ගානකින් තීරණයක් ගත්තා කියලා. එහෙම වුණා නම් මම සමහරට අය එහෙදි හම්බෙන්න තිබ්බ මාත් අය ජර්මනියේ ඉඳින්න ෆ්‍රාන්ස් සමහරට ජර්මනියේ ඉඳින්න තිබ්බ මමත් මේ මම නැවතුනේ එතන. නැවතුනේ එතන. වෛද්‍යතුමා වැඩිපුරම හැදිච්ච රෝගේ මොකද මට? අසනීපලා වැඩිපුරම මොකද මොන රෝගින්ද? මට නම් රෝගීන් ගැන දහන්නේ ඔබතුමාට පෞද්ගලික හැදිච්ච රෝගේ මොකද වැඩිපුරම අසනීප වෙච්ච? හෙන්රිසාවක් කැස්සක් කරන්න මට සාමාන්‍යයෙන් එහෙම අසනීපයක් තියෙනවා. නෑ ඒක තමයි මම හිතුවේ. සමහරවිට අපි අහලා තියෙනනේ මේ රෝගයක් හැදෙන වෛද්‍යවරයෙකුත් හොඳ වෛද්‍යවරයෙක් නෙමෙයි කියලා රෝගයක් දැනෙන්න බෑ Tamanටත් නේ වෛද්‍යතුමා. ඔව් එහෙම රෝගියෙක් කියලා තියෙන්නේ. ඔව් Taman රෝගී වුණොත් ඒ අත්දැකීම විඳින්න පුළුවන්. ඉතින් නමුත් අර මම හිතනවා රෝගීන් අතරම ඉන්න හන්දා අපිට යම්කිසි ප්‍රතිශක්තියක් ඇති වෙලා ඇති. එහෙනම් තමයි සාමාන්‍ය අපිට සාමාන්‍යයෙන් ආරක්ෂා වීමකම වෛද්‍යවරයෙක් දන්න කොහොමද මේ රෝගීන් ආරක්ෂා වෙන්නේ? ඒ නිසා කිසි විශේෂ රෝගයක් නෑ. මහින්ද මහත්මයා ජීවිතය ඇඳපු අමාරුම චිත්‍රය මොකද්ද? මොනනම් දෙයක් සරලයි. සරලයි. ඒ චිත්‍රයක් කියන එක අඳින්න ඉස්සලා බොහොම ඒ කියන්නේ මනස ඇඳෙනවා. ඊට පස්සේ චිත්‍රයට බහිනකොට කොහොමද අමාරු වෙන්නේ? එහෙම වෙන්නේ නැතුව කරන ඒවා තමයි අමාරු වෙන්නේ. ඒකට කොච්චර ඇඳත් ඇඳෙන්නේ නැහැ. ඒක සමහරක් එහෙම එකක් වෙලා තියෙනවා මට. මම එක චිත්‍රයක් ඇඳිද්දි මට ඒ ෆිගර් එක එන්නෙම නැහැ. පස්සේ මම ඒක ඒ වයිස් ස්ප්ලිට් ගහලා ඒක මැකුවා. මකලා ඉවරුණාට පස්සේ මම හැමතිස්සෙම චිත්‍රයක් මෙහෙම ඉවරුණාට පස්සේ හුඟා කියලා බලන් ඉන්නවා. දවස් දෙක තුන බලන් ඉන්න සමහරට ඒ බලනකොට එතන තිබුණ ඇඳිලා එකක්. මම ඒක ස්කෙච් කරපුවාම ඒක භාවනා කරන ගැහණියෙක්ගේ චිත්‍රයක් ආවේ. මම එතන පහනක් දැම්ම එච්චරයි කරේ. වාසනා මේ ජීවිතේ කාලයක් තිස්සේ තිබිලා තාම ඉටු කරගන්න බැරි වුණ හීනයක් තියනවද? නැහැ. නෑ. ඔක්කොම ඉස්සෙල්ලා. සතුටුයි. ඉන්දියානු මහත්මයා Tamanta ගායනා කරන අමාරුයි කියලා හිතන ගායිකාව කවුද? සින්දුවක් කියන අමාරුයි කියලා මේ මෙයාගෙට ගන්න මට එක්ක අමාරුයි කියලා කියන්න පුළුවන්. එහෙම අය ඉන්නවද? ඕන සින්දුවක් කරලා කරගෙන. අපහුය. තවත් දැන් අපි හිතමු දැන් ඔබතුමියගේ සින්දු මම කියන්න ගියා කියමුකෝ. මට අමාරුයි කියන්නේ. ඔබතුමියට කියන අමාරු සින්දු තියෙන කියනපු ගායිකාව ඉතියේ ඒ කාලේ. හරි දැන් හරි. මේ සින්දුවට ටිකක් අමාරුයි මට කියා ගන්න කියලා. නැහැ. එහෙම නැහැ. එහෙනම් දැන් ඔබතුමියට ආරාධනය කරනවා අපිට ගීතයක් ගන්න.
ස්තුතියි ඉන්ද්‍රාණි බෝගුඩ මහත්මිය. මේ 12ට ලං වෙලා දැන් අපිට යන්න වෙලාව ඇවිල්ලා. ආදරණීය මිතුරුන් අපිට සමුගෙන යන වෙලාව ඇවිල්ලා අද වැඩසටහනට සහභාගී වුණ හැම දිනකටම බොහොම ස්තුතියි. අපි ආයෙම දවසක හමු වෙමු. ඩොංගල් අරගෙන දෙනවද දන්නේ ඈ එක්සලට් එක දෙනවද දන්නේ අපි යෝජනාවක් ඉදිරියට කරමු චමින්ද්‍රෝග. ඩොංගලයක් හැමෝටම දෙන විදිහේ වැඩක්. මේ ස්තුතියි ආවට. ඒ කවුද ආයන්නේ? මම 22 වගේ 22. එහෙනම් සුබ ගමන්. ආයෙමත් එන්න. සියලු කටයුතු සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා වෛතුමා. තව තවත් සෝගින් සුවපත් කරන්න රෝගීන්ගේ ආදරය ලබන්න ඔබතුමාට හැකියාව ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ජය වේවා. ජය වේවා. ස්තුතියි. ගංගු සුබ ගමන් ඔබටත් ඔබේ කලා ජීවිතය තුළ හොඳ නිර්මාණ වලට දායක වෙන්න අවස්ථාව ලැබෙන සහ ඔබේ තෝරා ගැනීම තුළ ඔබට යම් දුරක් යන්න සහ සීමාවක් ඇතුළේ යන්න ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ඉන්ද්‍රාණි මහත්මිය බොහොම ස්තුතියි අද වැඩසටහනට සහභාගී වුණාට ඔබතුමිය අපි හරියට ගෞරව කරන කෙනෙක් ආදරය කරන කෙනෙක්. ඔබට ස්තුතියි. චමින්දයි ඔව් ඔබතුමාට බොහොම ස්තුතියි වැඩසටහනට ආවාට. ලංකාවට ආයෙමත් ආවම හමු වෙමු. අමන්ති මහත්මිය එහෙනම් බොහොම ස්තුතියි. තටුත් එක්ක ආයෙ දවසක හමු වෙමු ඉගිලිලා ගිහුවා වේදී හරි. ස්තුතියි අයියේ. එනම් බොහොම ස්තුතියි හැම දිනකටම බොහොම ස්තුතියි මනෝජ් පීරිස්තුමුගේ වාදුරුන්දිටත් ස්තුතියි වැඩසටහනට සංගීත දායකත්වය ලබා දුන්නට. අපි එහෙනම් අද සමුගෙන යනවා. සුබ සතියක් සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් ඔබට. सिरिनि सर सर वीला नील गोयम पिसी दर्शने रम्य लंकार रे सिरिनि सर सर वीला नील गोयम पिसी दर्शने रम्य लंकार रे दर्शने रमने लंकार